වැස්සකට උනත් උඹව නතර කරන්න බැරි කොට අනාගතේ උඹව කවුරු නතර කරන්නද පුතා? අද බැනුමක් ගානේ උඹ නතර නොවෙනකොට, අද එන ප්‍රශ්නයක් ගානේ උඹ නතර නොවෙනකොට, අද එන වේදනාවක් ගානේ උඹ නතර නොවෙනකොට උඹ තනියම ගොඩනගන අධිරාජ්‍යයට මිනිස්සු අත තියන්නවත් බය වෙනවා. අද උඹ වැස්සට තෙමෙන්නේ තියෙන අඟහිඟකම් වලට, වේදනාවට, දුප්පත්කමට වෙන්න පුළුවන්. හැබැයි දවසක උඹ ආසාවටත් වැස්සේ තෙමෙන්න යන දවසක් එනවා. අද මිනිස්සුන්ගෙන් බැනුම් අහන්නේ, ප්‍රතික්ෂේප වෙන්නේ, දුක් විඳින්නේ, පාච්චල් වෙන්නේ කියන අසරණකමට වෙන්න පුළුවන්. අනාගතයේ දවසක් එනවා ආසාවටවත් මිනිස්සෙක්ගෙන් බැනුමක් අහන්න වෙන්නේ. මේක තමයි පුතා ජීවිතේ නැති කාලය සහ ඇති කාලය අතර වෙනස. මේ පොඩි කාලෙ තුල ඔයාට තේරෙයි ඔයාගේ මහන්සියෙන් ජීවිතේ කොච්චර දේවල් ෂණයෙන් වෙනස් වෙනවද කියලා. මම මුලින් කිව්ව වචනේ වැස්සටත් ඔබව හැමදාම තෙම්මන්න බැරි බව මතක තියාගෙන අදේන ප්‍රශ්න වලට, කරදර වලට වැස්සකට උනත් උඹව නතර කරන්න බැරි කොට අනාගතේ උඹව කවුරු නතර කරන්නද පුතා? අද බැනුමක් ගානේ උඹ නතර නොවෙනකොට, අද එන ප්‍රශ්නයක් ගානේ උඹ නතර නොවෙනකොට, අද එන වේදනාවක් ගානේ උඹ නතර නොවෙනකොට උඹ තනියම ගොඩනගන අධිරාජ්‍යයට මිනිස්සු අත තියන්නවත් බය වෙනවා. අද උඹ වැස්සට තෙමෙන්නේ තියෙන අඟහිඟකම් වලට, වේදනාවට, දුප්පත්කමට වෙන්න පුළුවන්. හැබැයි දවසක උඹ ආසාවටත් වැස්සේ තෙමෙන්න යන දවසක් එනවා. අද මිනිස්සුන්ගෙන් බැනුම් අහන්නේ, ප්‍රතික්ෂේප වෙන්නේ, දුක් විඳින්නේ, පාච්චල් වෙන්නේ කියන අසරණකමට වෙන්න පුළුවන්. අනාගතයේ දවසක් එනවා ආසාවටවත් මිනිස්සෙක්ගෙන් බැනුමක් අහන්න වෙන්නේ.